සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච උත්තමයාට ලැබෙනවා විශේෂ ලක්ෂණ හතරක්. ඒ හතරට කියනවා සෝතාපට්ඨිය අංග කියලා. සෝවන් වෙච්ච කෙනා ළඟ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? එයා බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. බුදුහාමුදුරු කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත. කවුරු කෙසේ කිව්වත් බුදුහාමුදුරුවන්ගේ ගුණ දැන පැහැදිච්ච යා බුදුහාමුදුරු කෙරෙහි සැක ඇති කරගන්නේ. ධම්මී අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. ධර්මයේ ගුණ හොඳින් දැනගෙන අවබෝධයෙන් ප්‍රසාදයට පත්වෙච්ච යා කවදාවත් එයාගේ ප්‍රසාදය හොල්ලගන්නේ නැහැ. නොසෙල්වෙන පැහැදීමක් එයාට තියෙනවා. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝති. හොඳට සංඝ ගුණ දැනගෙන සංඝයාගේ ගුණ අනුව පැහැදිච්ච කෙනාට නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා. අරියකාන්තේහි සීලේ සමන්නාගතෝති. එයාගේ සීලය ආර්යයන් කැමති වූ වටිනා සීලය.